අපි අද මැටි ගඩොල් විසි කරලා බලමු කැඩෙනවද කියලා. මේ ගඩොල් පෝරණ උඩ නැගලා අඩි 6ක් විතර උඩ ඉඳන් තමයි මේ විසි කරන්නේ. ඔය අපි විසි කරනවා. මේ ඉංජිනේරු කැට උස 2යි, පළල 4යි, දිග 9යි. මේ ඉංජිනේරු කැට විසි කරන්නේ අඩි 6ක් උඩ ඉඳන් අඩි 10ක් 12ක් විතර ඈතට විසි කරන්නේ. කිසිම ගැටලුවක් නැහැ, කැඩෙන්නේ නැහැ. දැන් මේ විසි කරන්නේ මෝප ගඩොල. මෝප ගඩොල උස 4යි, පළල 6යි, දිග 10යි. මේ මෝප ගඩොල තමයි මේ විසි කරන්නේ. පෝරුණ උඩ ඉඳන් ඈතට විසි කරනවා. ඊට පස්සේ දැන් අපි විසි කරන්නේ RN bricks එක. ඒ කියන්නේ බ්ලොක් ගල් ප්‍රමාණයේ මැටි ගඩොල RN bricks එක මගේම අනන්‍යතාවය. මේක පළල 4යි, උස 7යි, දිග 14යි. ඒ කියන්නේ බ්ලොක් ගලේ ප්‍රමාණයටම අපි නිෂ්පාදනය කරන මැටි ගඩොල. මේ ගඩොල් වල කල් පැවැත්ම වැඩි, ශක්තිය වැඩි, සිසිලස වැඩි, බර අඩුයි, මිලත් උපරිම සාධාරණයි. දැන් අපි RN bricks එක විසි කරලා ඉවරයි. දැන් අපි විසි කරන්නේ ඉංජිනේරු කැටේ වෙනුවට අපි විශාල මැටි ගඩොලක් කරා. ලංකාවේ විශාලම මැටි ගඩොල මේක විසි කරන්නේ. මේක පළල 9යි, උස 5යි, දිග 11යි. එතකොට මේකට අපි විසි කරනවා එක කැටයක්වත් කැඩෙන්නේ නැහැ. අපි ඈතට විසි කරනවා. දුර වැඩි මං උපරිම මහන්සියෙන් ඈතට විසි කරනවා. ඉතින් බලන්න කල් පැවැත්ම උපරිම ශක්තිමත් මැටි ගඩොල් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම නිලන්ත මැටි ගඩොල්. මැටි ගඩොල් නම් නිලන්ත මැටි ගඩොල්. බොහොම ස්තුතියි.